ඔයාලට පේනවද මේ රබර් බෑන්ඩ් ටික කොච්චර දියයිද කියලා? මෙතන තියෙන්නේ රබර් පටි 1500ක්. අපි අද කරන්න යන්නේ මේ රබර් පටි 1500ම එකට ගැට ගහන්න. ඒත් මොන මරාලියක් උස්සන් ඇවිල්ලත් දන්නේ නැහැ මෝ. මට මේ චැලෙන්ජ් එක කරන ගමන් මට තව චැලෙන්ජ් එකක් කරන්න තියෙනවා. ඒ මොකද්ද කියලා ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලාගෙන ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔන්න ගයිස් එහෙනම් අපි රබර් බෑන්ඩ් ටික අරන් බිමට ආවා. දැන් අපිට තියෙන්නේ මේ ටික එකට ගැට ගහගන්න. ඊ පාර මොකද උස්සන් ඇවිල්ලා තියෙන්නේ? ඇයි උඹ කටවම් බලාගෙන හිටපන්කෝ. ඔන්න එහෙනම් අපි පළවෙනි රබර් බෑන්ඩ් එක ගැට ගහගමු. අපි පළවෙනි රබර් බෑන්ඩ් එක ගැට ගහගත්තා ගයිස්. මොන අපි ඉතුරු ටිකක් දැන් ගැට ගහගමු ගයිස්. අනේ බලන්න යන්නේ උඹට ඔයාලට ගහගන්න බෑ. දැන් රබර් පටි 1500ක් තියෙනවා. අනේ ඵලයන් බයි යන්න. ඔන්න බලහන් මම ගැට ගහන්න නැද්ද කියලා. අපි බලමු ගැට ගහයිද කියලා. 6ක් විතර ගැට ගහගත්තා ගයිස්. අපිට තව රබර් බෑන්ඩ් ගොඩක් තියෙනවා. අපි ඒ ටිකත් ඉක්මනට ගැට ගහමු ගයිස්. අපි මේ ටිකත් ගැම්මට ගැට ගහමු ගයිස්. අපි දාම ගැට ගහගෙන තියෙනවා ගයිස්. මෙච්චරක් තව තියෙනවා මෙච්චරක්. මේ වැඩේ නම් එපා වෙනවා ගයිස්. එපා වෙනව නම් කරන්න නොඉන්න බෑ. උඹට පල්ලි තරම වැඩක් නැහැ නේ. උඹ කටවහම් බලන් හිටා. රබර් පටි 1500ක් කියන්නේ ලේසි නෑ ගයිස්. ගයිස් ඔන්න ඉතින් මම කිව්වා අනිත් චැලෙන්ජ් එක කරන්න යන්නේ. ඊ පාර මොකද මු කරන්න යන්නේ? ඒකෙදි කරන් තියන්නේ ගයිස් එපික් මද්ද කියලා මගේ නම රබර් බෑන්ඩ් වලින් හදන්න. එහෙනම් අපි දැන් යමු ඒ චැලෙන්ජ් එකට. ගයිස් ඔන්න ඉතින් මගේ නම හදන වැඩේ ගැම්මට පටන් ගත්තා. ඉස්සර වෙලාම ඊ අකුර හදා ගන්න ඕනේ ගයිස්. ඊ අකුර නම් හදාගත්තා ගයිස්. දැන් අපි ඊළඟ අකුර ටිකත් හදාගමු. Two hours later. ගයිස් ඔන්න ඉතින් අපේ දෙවෙනි චැලෙන්ජ් එකේ විදියට එපික් මද්ද කියලා රබර් බෑන්ඩ් වලින් අපි නම හැදුවා ගැම්මටම. ඔයාලට පේන්නේ ගයිස්. ඒ හදපු නම. ගයිස් ඔන්න ඉතින් අපේ දෙවෙනි චැලෙන්ජ් එක කම්ප්ලීට්. Okay. ගයිස් ඔන්න එහෙනම් අපි අයිමත් අපේ රබර් බෑන්ඩ් ටික ගැට ගන්න වැඩේ පටන් ගන්න හදන්නේ. අපි එහෙනම් ආයි පටන් ගමු. A few moments later.
ගයිස් ඔන්න ඉතින් අපි ගැට ගහලා ඉවර වෙච්ච රබර් බෑන්ඩ් ටිකේ දිග ඔයාලට පේනවා ඇති. අයියෝ මං තාමත් කරගෙන එකට යව්වේ. හරි හරි ඔබ බලාගෙන හිටපන්කෝ ඉතුරු ටිකක් ගැට ගහන්න. එන දිගයි ගයිස් මේක. අපිට තව රබර් බෑන්ඩ් තව ගොඩක් තියෙනවා ගයිස්. තව රබර් බෑන්ඩ් 500ක් විතර තියෙනවා අපිට. අපි එහෙනම් ඒ ටිකක් ගැට ගහගමු ගයිස්. ගයිස් ඔන්න ඉතින් අපේ අන්තිම රබර් බෑන්ඩ් තුන අපි ඒ තුනක් ගැම්මට ගැට ගහමු ගයිස්. ඔන්න එහෙනම් අන්තිම එක ගයිස්. එහෙනම් ගයිස් ඒ චැලෙන්ජ් එක අපි කම්ප්ලීට් කරා. Nice. ගයිස් ඔයාලට පේනවාද මේ රබර් බෑන්ඩ් ටික කොච්චර දිගයිද කියලා. අර එහාටම යනකන් තියෙනවා ගයිස්. මෙහාටම යනකන් තියෙනවා ගයිස්. ගයිස් ඔන්න එහෙනම් අපේ ඒ චැලෙන්ජ් එක ඉවරයි. මේ තියෙන අපි ගැට ගහගෙන රබර් බෑන්ඩ් ටික. එහෙනම් කට්ටියම subscribe කරගන්න.